හරි සුබම සුබ දවසක් හැමෝටම මම ඇවිල්ලා තියෙන්නේ BTC වල වන්ඩේ චාට් එකට වන්ඩේ චාට් එකේ පොඩි දේවල් ටිකක් අපි බලමු. මම ඉස්සල්ලාම මේ වන්ඩේ චාට් එකේ ඔයාලට පෙන්නන්නම් දැන් මේ වෙනකොට තියෙන තත්ත්වය මේ කැන්ඩල් ස්ටික් වල. දැන් මේ වන්ඩේ චාට් එක ගත්තහම අන්තිමටම මේ නිර්මාණය වෙලා තියෙන කොළපාට කැන්ඩල් එක හොඳ ඉන්වර්ටඩ් හැම එකක් විදිහට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට ඒ වගේ එකක් නිර්මාණය වුණාම යම් කිසි විදිහකින් පොඩි හරි අප් එකක් යන්න chance එක වැඩි. right? ඒත් එක්කම අපි one day එකම ගත්තොත් එහෙම අපිට පුළුවන් මෙන්න මේ විදිහට හොඳ key level එකක් ගහගන්න මෙන්න මේ one day chart එකේ. right? එතකොට මම ඔය ගහපු key level එකෙන් මාකට් එක හැම වෙලාවෙම හැරි හැරි ගමන් කරලා තියෙනවා. එක තමයි කී ලෙවල් එකක් කියන්නේ. එතකොට එතනින් ආපහු සැරයක් යම් කිසි හරි අප් එකක් යයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම අපි මේ වගේම බැලුවොත් එහෙම forward chart එකට ගිහිල්ලා ඒකේ තියෙන තත්ත්වය forward chart එකේ අපි බැලුවොත් හොඳ bullish divergence එකක් මෙතන පිහිටලා තියෙනවා. right? එතකොට මේ බුලිෂ් ඩයිවර්ජන්ස් එකනුත් කියන්නේ මාකට් එක සාමාන්‍යයෙන් අප් එකක් යයි කියලා. රයිට්? මෙන්න මෙහෙම තියෙනවා. බුලිෂ් ඩයිවර්ජන්ස් එකක්. හරි. ඒ වගේම අපි වන්නව chart එකට ගිහිල්ලා බලමු මොකද්ද විශේෂ දෙයක් තියෙනවද කොහොමද කියලා. වන්නව chart එකේ ඒකෙත් අපිට මේ වගේම හොඳ බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් බලා ගන්න හැකියාව තියෙනවා මෙන්න මේ විදිහට. සාමාන්‍යයෙන් පොඩි බුලිෂ් ඩයිවර්ජන්ස් එකක්. right? මෙන්න මෙහෙම අපි එක ගහගමු. එතකොට මේත් එක්කම ගත්තහම වන්නව chart එකේ මෙන්න මේ හරියෙන් හොඳ ඉන්බැලන්ස් එකක් යනවා පොඩියට. right? ඒත් එක්කම තව උඩට ලොකුවට අපිට පේන්නේ නැහැ. මේ හරිය තමයි ඉම්බැලන්ස් එකක් පේන්නේ. හරි. ඒත් එක්කම අපි 15 minute chart එකටත් ගිහිල්ලා බලමු. 15 minute chart එකේ තියෙන තත්ත්වය කොයි වගේද කියලා. අපි ආවේ 15 minute chart එකට. 15 minute chart එකට ආවහමත් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ හරියෙන් හොඳ චොච් එකක් එහෙම හැදිලා තියෙනවා. ඒත් එක්කම හොඳ බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් මෙන්න මෙහෙම නිර්මාණය වෙලා තියෙනවා කියලා අපිට එකත් බලා ගන්න පුළුවන්. right? මේ 15 minute chart එක කියලා කියන්නේ පොඩි time frame එකක්. පොඩි time frame එකත් බලපාන්න පුළුවන් ලොකුවට මාකට් එකේ හොඳ අප් එකක් යන්න. right? මේ වගේ බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් තියෙනවා 15 minute chart එක ගත්තහමත් එතකොට මේ දේවල් වලින් කියන්නේ මාකට් එක අප් එකක් යන්න තියෙන chance එක වැඩි කියලා මිසක් 100%ක්ම යනවයි කියන එක නෙමෙයි. අපි හැමතිස්සෙම ප්‍රෙඩික්ෂන් එකක් කරන්නේ. එතකොට එතනදී අපිට තියෙන මෝමන්ට් අනුව සිටුේෂන් අනුව තමයි අපි තීරණය කරන්නේ මොකක්ද කරන්න කියන එක සම්බන්ධයෙන්. එතකොට මේක තමයි දැනට BTC වල තියෙන තත්ත්වය. ඉස්සරහට තව මේ සම්බන්ධයෙන් ගොඩාක් ක්‍රිප්ටෝ කරන්සි මාකට් එකේ තියෙන මොන කොයින්ස්ද යන්න පුළුවන් ඕල් කොයින් සීසන් එකේ හොඳ හොඳ අප් මොමන්ට් වලට යන්න පුළුවන් මොනවද කියන එක සම්බන්ධයෙන් උත් අපි ඉස්සරහට විවිධ කොයින්ස් වල ඇනලයිසින් එක අනිවාර්යයෙන්ම ගේනවා.